Welcome back to the Yalu 22 YouTube channel. අද මම යන්නේ මගේ RC කාර් එකට light kit එක install කරන්න. මේ light set එක install කරගන්න එච්චර අමාරුවක් නැහැ. මේකේ light 12ක් එනවා. තව එනවා control unit එකක් එනවා. තව පොඩි cable set එකක් එනවා. ඔච්චර තමයි තියෙන්නේ. යන තියෙනවා. එහෙමත් තියෙනවා. අපි එන යා වීඩියෝ එකේ ඉස්සරහට. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරලා නැත්නම් like කරන්න, comment කරන්න, share කරන්න, තව කෙනෙක්ටත් බලා ගන්න. ඔය විදිහේ colors ටික wire වල ගහලා තියෙනවා. white, blue, red, orange කියලා ගහලා තියෙනවා. ඇන ටික තියෙනවා. control unit එක මේ තියෙන්නේ. ඔය තියෙන්නේ cable එක ESC එකටයි control unit එකයි connect වෙන cable එක මේ තියෙන්නේ. circuit diagram එක ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. හරි ලේසි එක. paint කරගත්ත light bucket ටිකේ සිදුරු ටික හදා ගන්නවා. ඊට පස්සේ දා ගන්න ඕනේ light holder එක. light holder එක මෙන්න මේ විදිහට හදාගත්ත සිදුරු ඇතුළට ring කරනවා. ඇතුළට දාලා ඊට පස්සේ සිදුරු ටික ඔක්කොම හදාගමු අපි ඒ ගන්නට හදාගෙන light holder ටික ගහලා මේ විදිහට සිදුරු ටික ඔක්කොම විද ගන්නවා. RC එක build කරන වීඩියෝ එකේ මුල් වීඩියෝ ටික බලලා නැත්නම් උඩ තියෙන link එකෙන් ගිහිල්ලා හරි පහළ මම description box එකේ දානවා link එක. ඒවෙන් ගිහිල්ලා ඒ වීඩියෝ ටිකක් බලන්න. ඊට පස්සේ සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔක ඇතුළට ලයිට් ටික ප්ලග් කරගන්න තියෙනවා. හෝල්ඩර් ටික හරි. මේ විදිහට අනිත් ලයිට් බකටු සෙට් කරගන්න ඕනේ දැන්. ඊළඟට මම යන්නේ ලයිට් ටික ලයිට් බකට් වලට ප්ලග් කරගන්න. මෙන්න මේ විදිහට දැන් මම යන්නේ ලයිට් ටික ප්ලග් කරගන්න. ඔන්න තියෙනවා දැන් මම ප්ලග් කරගත්ත ඉස්සරහා ෆොග් ලයිට් ටික. මෙන්න බලන්න ඒටි සෙට් එක. ඔක සෙට් එකක් මේ අනිත් සෙට් එක. ඔය තියෙන ඉස්සරහා fog light සෙට් එක. ඕගොල්ලෝ තාම මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරන්න. තව කෙනෙක්ටත් බලන්න share කරන්න. like කරන්න. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු comment section එකේ comment එකක් දාන්න. පිටිපස්සේ brake light වල light holder ටික මට ගහගන්න බැරි වුණා. ඒකින්ද මම බල්බ් එක දාලා ඒක සිලිකන් ගම් එකෙන් ගැලවෙන්නේ නැති වෙන්න හයි කරගන්නවා. RC කාර් එක බිල්ඩ් කරන මුල් වීඩියෝ ටික ඔයගොල්ලෝ බලලා නැත්නම් උඩ තියෙන link එකෙන් ගිහිල්ලා හරි description box එකේ මම link එක දාලා තියන්නම්. ඒ link එකෙන් ගිහිල්ලා හරි ඒ වීඩියෝ ටිකත් බලන්න. මම දැන් control unit එකට ගහපු plug එක RC කාර් එකේ receiver එකට plug කරගත්තා. දැන් මගේ RC කාර් එකට මම ඔක්කොම ලයිට් ටික ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. දැන් receiver එකට control unit එකේ plug එක connect කරගන්න යන්නේ දැන් දැන් මම power දෙනවා. power on කරාම මෙන්න මේ විදිහට light ටික පේනවා. superiorම තියෙනවා. කිසි අවුලක් නැහැ. light setup එක ඉස්සරහා fog light එක මේ තියෙන්නේ. ලයිට් සෙටප් එක සම්පූර්ණයෙන්ම ගහලා ඉවරයි. මම මේ RC කාර් එකට ලයිට් කන්ට්‍රෝල් යුනිට් දෙකක් එකතු කරලා ගහලා තියෙන්නේ. මොකෝ ලයිට් සෙටප් එක ලොකු හින්දා කන්ට්‍රෝල් යුනිට් දෙකක් දාන්න වුණා මට.
ඇත්තට මේක සුපිරියක්. රෑට සුපිරිම සුපිරි හොඳේ. සුපිරියටම ලයිට් සෙටප් එක වැඩ කරනවා. අපිට අර එක එක channel වලට මාරු කරගන්න පුළුවන්. සුපිරියටම තියෙන ලයිට් සෙට් එක. බීට් එකටත් LED ලයිට් එක සෙට් කරා. මගේ channel එකට ඔයගොල්ලෝ අලුත් නම් channel එක subscribe කරන්න. තව කෙනෙක්ටත් බලන්න share කරන්න. දාපු තැනින් වීඩියෝ එකක් බලා ගන්න ඕන නම් bell icon එකත් click කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු comment section එකේ comment එකකුත් දාගෙන යන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.